ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ලූක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිම වේවා. ලූක් 4 වෙනි පරිච්ඡේදයේ 1 සිට 13 වන වගන්තිය දක්වා. ජේසුස් ස්වාමින් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් පූර්ණව ජෝර්දානයෙන් ආපසු ආවිට ආත්මයන්න් වහන්සේ විසින් උන්වහන්සේ පාලු කරේට ගෙන යනු ලැබූහ. එසේ දින 40ක් මුළුල්ලේ යක්ෂයා උන්වහන්සේ පරීක්ෂා කළේය. ඒ දවස්වලදී උන්වහන්සේ කිසිවක් නොහැළඳූ සේක. ඒ කාලයේ නිම වූ පසු උන්වහන්සේට කුසගිනි ඇති විය. එකල යක්ෂයා කතා කරමින් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල්ගෙඩිය පාංගෙඩියක් වන්නට අන කළ මැනවැයි උන්වහන්සේට කීය. ජේසුස් ස්වාමින් වහන්සේ පිළිතුරු දෙමින් මිනිසා කෑමෙන් පමණක් ජීවත් නොවන්නේය කියා ලියා ඇතැයි ඔහුට වදාළසේක. එවිට යක්ෂයා උන්වහන්සේ උස් තැනකට පමුණුවා ක්ෂණයකින් ලෝකයේ සියලු රට රාජ්‍යයන් උන්වහන්සේට පෙන්වා. මේවා කෙරෙහි මුළු ආධිපත්‍යද ඒවායේ යස ඉසුරුද ඔබට දෙන්නෙමි. ඒවා මට පවරාදී ඇති හෙයින් මා කැමති කෙනෙකුට ඒවා දෙමි. එබැවින් ඔබ මා ඉදිරියෙහි නමස්කාර කරන්නෙහි නම් මේ සියල්ල ඔබ සන්තක වන්නේ යයි උන්වහන්සේට කීය. ජේසුස් ස්වාමින් වහන්සේ පිළිතුරු දෙමින් නුඹේ දෙවිදානන් වන සමිදානන් වහන්සේට නමස්කාර කරන්න උන්වහන්සේට පමණක් සේවය කරන්නයි කියා ලියා ඇතැයි ඔහුට වදාළසේක. ඉන්පසු ඔහු උන්වහන්සේ ජෙරුසලමට ගෙන ගොස් දේවමාලිගාවේ කොත මුදුනේ සිඳුවා. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මෙතනින් පහතට පනින්න. එසේ කියන්නේ ඔබට රැකවරණය සලසුණු වස් උන්වහන්සේ සිය දූතයන්ට හට අණ දෙනු ඇතැයිද යම් ලෙසකින් ඔබේ පය ගලක නොවදින පිණිස ඔවුන් සිය දෝතින් ඔබ උසලුණු ඇතැයිදැයි ලියා ඇති බැවිනි උන්වහන්සේට කීය. ජේසුස් ස්වාමින් වහන්සේ පිළිතුරු දෙමින් නුඹේ දෙවිදානන් වන සමිදානන් වහන්සේ පරීක්ෂා නොකරන්නයි කියාද ලියා ඇතැයි වදාළසේක. යක්ෂයා මෙකී පරීක්ෂා නිමවා සුදුසු අවස්ථාවක් යළිත් එළඹෙන තුරු උන්වහන්සේ අත්හැර ගියේය. සමිදානන් වහන්සේගේ කැලවීමේ සුබ අස්න එසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මා ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි, ස්වාමින් වහන්සේ පුදුමාකාර ලෙස සභා මාතාව තුලින් මේ වචනය අපට දානය කරමින් අපව ඇදහිල්ලේ ගමනක යොදවනවා, අරගෙන යනවා. ඉතින් අපි කොයි ආකාරයේද උපවාසයෙන් ජනතාවට දයාව දක්වමින් යාඥාවෙන් ගත කළ යුත්තේ කියලා අපිට අපේ මේ චතාරික සමයේ ආරම්භ කරපු අලුබදාදා දවසේ ස්වාමීන් වහන්සේගේ වචනය අපට ප්‍රකාශ කළා. එතකොට ස්වාමින් වහන්සේ ජනතාවට දයාව දැක්වුවා. උන්වහන්සේ යාඥාවෙන් භාවනාවෙන් උපවාසයෙන් ගත කරපු නිසාම මේ ලෝකයේ තියෙන අමාරුම පරීක්ෂා තුන ජය ගන්නට උන්වහන්සේට පුළුවන් වුණා. හරිම ලස්සනයි. අද කියවන්නට යෙදෙන්නේ ලූක්තුමාගේ සුවිශේෂයේ 4 වෙනි පරිච්ඡේදයේ කියවන්නට යෙදෙන ඒ පරීක්ෂා පිළිබඳවයි. ඒ වගේම තමයි මතෙව්තුමාගේ සුවිශේෂයේ හරියටම 4 වෙනි පරිච්ඡේදයේ තමයි පළවෙනි වගන්තියේ සිට මේ පරීක්ෂා තුන ගැන කතා කරන්නේ.
දැන් මෙතන යක්ෂයා මෙහෙවනු ලැබූ බව නැත්තම් යක්ෂයා ස්වාමින් වහන්සේත් එක්කලා පැමිණි බව ඒ විදියටම කියන්නේ නැහැ. නමුත් මතයුතුමාගේ සුවිශේෂයේ 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වගන්තියේ මෙසේ කියනවා. යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ශුද්ධාත්මයන්න් විසින් ක්‍රිස්තුන් වහන්සේ පාලු කරේට මෙහෙවන ලදී කියලා. හරිම ලස්සනයි. මේකයි 1 2 එකව කරපුවාම අපිට පූර්ණත්වයකට හොඳ තේරුම් ගැනීමකට යන්නට පුළුවන්. බලන්න ලෝකයේ තියෙන පරීක්ෂා භයානකම අමාරුම දුෂ්කරම පරීක්ෂා තුන තමයි මේ ජේසු මුණ දෙන්නේ. මොකද්ද? බලයට, ධනයට හා පංච ඉන්ද්‍රියන් පිනවා ගැනීමට සුඛ විහරණයට අපිට ඇත්තව පරීක්ෂා. බොහෝ දෙනෙක් මේ පරීක්ෂා තුනටම දෙකකට නැත්තම් එකකට හරි යටත් වෙනවා. එතනින් අපි මේ යක්ෂයාගේ වහල් බැමිවලට අසු වෙලා විනාශ වෙන තමාගේ ආත්මය පවා විනාශ කරගන්න අවස්ථාවන් එමටයි. බලන්න නමුත් ස්වාමින් වහන්සේට පුළුවන් වුණා මේ පරීක්ෂා තුනෙන්ම ගැලවෙන්නට. ඒකට හේතු වුණේ මොකක්ද? බලන්න උන්වහන්සේ 40 දිනක් යාඥාවේ, භාවනාවේ, දේව වචනය කියවීමේ, උපවාසයේ යෙදීම. අනිත් එක පැහැදිලිවම මේ සංදර්ශක සුවිශේෂ දෙකෙන්ම ලුක්තුමාගේ සුවිශේෂයේ 4, මතයුතුමාගේ සුවිශේෂයේ 4 මේ සුවිශේෂ දෙකෙන්ම කියවන එක පොදු දෙයක් තමයි ශුද්ධාත්මයන්න් වහන්සේ සමග තමයි ඔහු දැහැන් ගත වුණේ. ස්වාමීන් වහන්සේ දැහැන් ගත වුණේ මේ දින 40 ගත කළේ. උන්වහන්සේගේ වචනය විසින් මෙහෙවනු ලැබුවා. එතකොට මෙතනදී එක පරීක්ෂාවක් වෙලාවේදී උන්වහන්සේ කියනවා උන්වහන්සේට අර කෑමට බඩගිනි වෙච්ච වෙලාවේ අපේ මේ පංචේන්ද්‍රියන් පිනවීමට අවශ්‍යතාවයේ පරීක්ෂාවේ එන වෙලාවේ ඒ අවශ්‍යතාවයේ එන වෙලාවේ මොකද්ද කියන්නේ? මිනිසයා ජීවත් වන්නේ ආහාරයෙන් පමණක් නොදිවෙන් වහන්සේගේ මුවින් පිටවෙන සෑම වචනයකින්ම. එතකොට අපිට ආහාර වර්ග 4ක් ගැන ස්වාමින් වහන්සේ කතා කරනවා. මේ භෞතික ලෞකික ආහාරය අපිට අවශ්‍යයි. නමුත් ඊට වඩා අවශ්‍ය ආධ්‍යාත්මික ආහාරයක් අපිට තියෙනවා. අන්නේ පිළිබඳව ස්වාමින් වහන්සේ මේ පරීක්ෂා වේලාවෙදිම කියනවා මනුෂ්‍යයා ජීවත් වන්නේ ආහාරයෙන් පමණක් නොව දෙවියන් වහන්සේගේ මුවින් පිටවන සෑම වචනයකින්. ස්වාමීන් වහන්සේගේ මුවින් පිටවන සෑම වචනයකින්. එතකොට ඒක තමයි දෙවෙනි ආහාරය. තුන්වෙනි ආහාරය මෙසේ අපිට පරීක්ෂාවලින් ගොඩ එන්නට, එතර වන්නට අපිට ආධ්‍යාත්මික පෝෂණයක් ස්වාමීන් වහන්සේ දිනපතා සතිපතා දානය කරනවා. මේ අපි උන්වහන්සේගේ වචනයට සවන් දීලා මේ මා කරන්නේ පියතුමා කරන්නේ උන්වහන්සේගේ වචනේ කඩා බෙදා ඔබ පෝෂණය කිරීමයි. මේ දෙවෙනි පෝෂණය දේව වචනේ. ඊට පස්සේ අපි මේ පෝෂණයට අනුව ජීවත් වෙන්නට, සැබෑ කිතුණු ශ්‍රාවකයන් හැටියට ජීවත් වෙන්නට අපි ඒ වරම, ඒ පෝෂණය, ඒ ආධ්‍යාත්මික ජවය ලබා ගැනීමට ජේසුම උන්වහන්සේගේ ශරීරය අපට ආහාරයක් කොට දෙනවා. උන්වහන්සේගේම ශ්‍රී රුධිරය අපට පානයක් කොට දානය කරනවා. 4 වෙනි ආහාරය තමයි බොහෝ අයට හිතන්නට අමාරු ඇති. උන්වහන්සේ එදා ඒ 40 දිනත් ලබාගත් ආහාරයක්. ශාරීරික ආහාරය උන්වහන්සේ ලබා නොගත්තත් උන්වහන්සේ මේ ආහාරය පියාණන් වහන්සේගෙන් ලබා ගන්නවා. අපිට ඒ ආහාරය පිළිබඳව ජොහන්තුමාගේ සුවිශේෂයේ 4 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තියේ ප්‍රකාශ කරනවා මාගේ ආහාරය නම් මා එව් තැනන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමයි. බලන්නේ කැමැත්ත සොයන්නට උන්වහන්සේ ඒ ප්‍රධාන උන්වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන කර්තව්‍ය කටයුත්ත වන මේ ප්‍රසිද්ධ ජීවිතේ ඒ උන්වහන්සේට පියාණන් වහන්සේ මොකද්ද නිශ්චිතව පවරන්නේ කියලා උන්වහන්සේගේ ඒ දිව්‍ය කැමැත්ත, සැලැස්ම,
සොයාගන්නට උන්වහන්සේ දින 40ක් තනි වුණා. දැහැන්ගත වුණා. දේව වචනේ ආහාරයෙන් පෝෂණය වෙමින් ශුද්ධාත්මයන්න් වහන්සේ විසින් මඟ පෙන්වනු ලබමින් උන්වහන්සේ ඒ කැමැත්ත ඒ අභිමතය මැනවින් දැනගත්තා. මගේ ප්‍රේමවන්තේනි, එතකොට බලන්න, මනුෂ්‍යයා ජීවත් වන්නේ ආහාරයෙන් පමණක් නොව. අපි යමු රෝමවරුන්ට ලියූ 10 වෙනි පරිච්ඡේදයේ අපිට හොඳ හැඳින්වීමක්, හොඳ ප්‍රවේශයක් දෙනවා මේ දින 40ට. දින 40 පුදුමාකාර පිළිවෙලට මේ අවුරුද්දේ ජනවන්දනා වසරේ වෙනත් කිසිම සමයක් තුල අපව මෙහෙවන් නැති ආකාරයෙන් මේ චතාරික සමය තුල පුදුමාකාර ලෙස අපගේ ජීවිතය තුල සැබෑ වෙනසක්, පරිණාමනයක් සිදු කිරීම කරනු වස් ස්වාමීන් වහන්සේගේ වචනේ මහා බලයකින්, මහා අධිකාරියකින් අපව මෙහෙවනු ලබනවා. පුදුමාකාරයි මේ වචනේ. ඒ සභා මාතාවේ ජනවන්දනා, ඒ වගේම ශුද්ධ වූ ලියවිලි විශාරදයන් කොයි ආකාරයෙන්ද ඒවා අර තේමා ගත කරලා ලස්සනට පාඨයන් බයිබලෙන්, නව ගිවිසුමෙන්, ඊට අනුව පුරාණ ගිවිසුමෙන් තෝරගෙන තියෙන්නේ හරි ලස්සනට. ඒ නිසා අද දවසේ ලස්සන වචනයක්. ඒතකොට ස්වාමීන් වහන්සේගේ මේ වචනේ කොයි ආකාරයෙන්ද අපි වචනයට ලං විය යුත්තේ? බලන්න රෝම 10 8 වෙනි පරිච්ඡේදයේ මම ගොඩක් මේ රෝම 10 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය සමාවෙන්න අපිට ප්‍රකාශ කරනවා හරිම ලස්සන දෙයක්. ඔබගේ වචනේ මා මුවේහිය, මා සිතෙහිය, මා ළඟමය. ඔබගේ වචනය මා මුවේහිය, මා සිතෙහිය, මා සමගය. හරිම ලස්සන වචනයක්. ඒ නිසා මේ රෝම 10 වෙනි පරිච්ඡේදයේ කරුණා කරලා මම ආසම පරිච්ඡේදයක් මේ කොටස. ඒතර බලන්න දෙවියන් වහන්සේගේ වචනය මගේ සිත තුල භාවනා කරමින් දේව මාතාවන් වගේ ඒ වචනේ තමාගේ සිත්හි නිදන් කරගෙන ඒවා ගැන නිරන්තරයෙන් මෙනෙහි කළයි කියලා ස්වාමීන් වහන්සේගේ වචනේ අපිට ප්‍රකාශ කරද්දී මේ කාලය තුලදී අපි මේ වචනයත් එක්කලා සමවැදිලා හැකියාය දිනපතා පූජාවට ගිහිල්ලා අද දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්නට අද අපිට මේ සමාජ ජාලාවන් තුලින් WhatsApp වගේ දේවල් තුලින් අපේම නිවසට ගලාගෙන එනවා මේ දේව වචනේ දිනපතා අපට කියවන්නට. ඒ වගේ මෙනෙහි කිරීම පියතුමල්ලා, ඒ වගේම ගිහියෝ ගොඩාක් අපිට එවනවා. ඒ වගේ ඒවා හොයාගෙන දිනපතා දේව වචනේ අපි මෙනෙහි කරන්නට අදිෂ්ඨාන කරගන්නමු මේ වරප්‍රසාදීය කාලය තුල. එතකොට උන්වහන්සේගේ වචනය අපේ සිතේ නිදන් කරගත්තම මෙන්න පිට වෙන්නේ ඒ වචනයයි. ඔබේ වචනේ මා සිතෙහිය, මා මුවේහිය. එතකොට ඒ වචනේ කතා කරන්න. අනම්මනන් දේවල් ගැන, අනිත් අය ගැන කතා කරන්න නැතුව ස්වාමීන් වහන්සේගේ වචනේ කතා කරන්න. ඒ මෙනෙහි කරපු දේවල් ඔබ මවෙක් හැටියට, පියෙක් හැටියට ඔබේ දරුවන්ට ප්‍රකාශ කරන්න. වැඩිහිටියන් හැටියට පුංචි අයට ඒ ප්‍රකාශ කරන්න. සංඝවල, අපි වැඩ කරන තැන්වල, පාසල්වල ජේසුගේ වචනේ අපි මෙනෙහි කරපු වචනේ කතා කරන්න. ඒ එදිනෙදා ජීවත් වෙන්නට උත්සාහ කරන්න. ඔබ ළඟම තබා ගන්න, ඔබේම සමීප තමෙක් හැටියට මේ වචනේ තබා ගන්න, වචනේ ඇසුරු කරන්න. අපි කටපාඩම් කරගනිමු. ස්වාමිනී, ඔබගේ වචනේ මා මුවේහිය, මා සිතෙහිය, මා ළඟමය. ඒ වාක්‍ය අප ප්‍රකාශ කරන ඇදහිල්ලේ පණිවිඩයයි. එතකොට දෙවියන් වහන්සේ කෙරෙහි මේ වචනය ඇදහිීමේ දීමනාව අපට දානය කරනවා. අපි වචනය ප්‍රකාශ කරන්නට, මෙනෙහි කරන්නට ඒ ඇදහිල්ල අපිට උන්වහන්සේ දානය කරනවා. ඒ ඇදහිල්ල අපි අනිත් අයට උගන්වනවා. ඒ උගන්වන දේ අපි ජීවත් වෙනවා. හරිම ලස්සනයි මේ වචන තුන. අපි විශේෂයෙන්ම පූජකවරේ වෙලාවේදී ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම
තේවාචාරයින්ට පූජකවරේ දානය කරන්නා වූ ඒ පිළිවෙතේදී සුද්ධ වූ වචනේ අරගෙන මේ තේවාචාර්යතුමාගේ ඔළුවේ තියලා කියනවා ඔබ අදහන දේ ප්‍රකාශ කරන්න ඔබ ප්‍රකාශ කරන දේ උගන්වන්න. එතකොට අපි තවත් පියවරක් ඒකට ඇතුල් කළොත් ඔබ කියවන දේ දේව වාක්‍යයෙන් කියවන දේ අදහා ගන්න. ඔබ අදහන දේ උගන්වන්න. ඔබ උගන්වන දේ ජීවත් වන්න. එතකොට තවත් වචනයක් මෙතනින් කියනවා අපට සිතින් අදහා මුවින් පවසා. සිතින් අදහන දේ මුවින් ප්‍රකාශ කරන්න. අපි අපට පමණක් මේ දේව වචනේ තියාගෙන හිටියට ඇදහීම තුළ තමා විතරක් ස්වර්ගයට යන්නට හිතන්නට එපා. එතකොට අපි මේ ලබා ගන්න දේ අපි දෙන්න ඕනේ අනිත් අයට. සිතින් අදහා මුවින් පවසන දේ තුළ අපට ගැලවීම ලැබෙනවායි කියලා කියනවා. ඒ නිසා ඒ ගැලවීමේ මාර්ගයක අනිවාර්ය අංගයක් තමයි අනිත් අයට සාක්ෂි දැරීම. ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ කොයි ආකාරයෙන්ද ක්‍රියා කරලා තියෙන මේ වචනේ මට කොයි ආකාරයෙන්ද අදාළ වුණේ කියලා මම ඒක ප්‍රකාශ කරන්නට ඕන. අන්නේ සිතින් අදහා මුවින් පවසන දේ අපට ගැලවීම අත්පත් කර දෙනවා. මෙසේ අපි ඇදහිල්ල තුළ ජීවත් වෙද්දී උන්න ඒ දෙවෙනි දේව ප්‍රකාශනයේම හරි ලස්සන පොරොන්දුවක් උන්වහන්සේ අපට දෙනවා. උන්වහන්සේගේ පිහිට අයදින සියල්ලන්ට උන්වහන්සේ සියලු යස ඉසුරු සලසා දෙනසේක. එකට හේතුවක් කියනවා මන්ද සමිදානන් වහන්සේගේ නාමය කියා අයදෙන කවරෙක් නමුත් ගැලවීම ලබයි. උන්වහන්සේගේ නාමය තුළ ගැලවීම තියෙනවා. ඒ වගේම සියලු යස ඉසුරු මේ ආධ්‍යාත්මික පමණක් නෙවෙයි භෞතික ලෞකික යස ඉසුරු පවා අවශ්‍යතාවයන් පවා උන්වහන්සේ ඉෂ්ට කර දෙනවා. ඒ නිසා මා ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි කිතුණු නායකත්වයේ තුල කිතුණු ශ්‍රාවකත්වයේ තුල අපි ඇදහිල්ලේ ගමනකට බලාපොරොත්තුවේ ගමනකට අපි අවතීර්ණය වෙලා තියෙනවා දැනටමත් දින කීපයකට පෙර. ඒ නිසා මේ වරප්‍රසාදීය සමය මේ ගැලවීම දායක සමය තුල අපි සැබවින්ම දැහැන්ගත වෙමින් ස්වාමින් වහන්සේගේ වචනේ මාර්ගෝපදේශකත්වය වචනේ මාලිමාව ඒ දිශානතිය අපි රැගෙන සැබෑ කිතුණු ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පිහිටෝපකාරය ඉල්ලන අතර එසේ කිරීමට අධිෂ්ඨාන කරගනිමු. ආමෙන්.